Mercedes engine එක නිතරම breakdown වෙන්නේ. He's breaking down! Kimi Antonelli had passed his teammate, but he will not finish the Grand Prix! එදා සිසිය අවුරුද්දේ හොඳම එන්ජින් එක Mercedesලා කියලා හඳින්නුවට අපේ අවුරුද්දේ මුල ඉඳලම දැක්කා මෙයාලගේ එන්ජින් එකේ reliability issues තියෙනවා කියලා. ජෝර්ජ් රසල්ගේ කැනඩා DNF එක, කිමි ඇන්ටොනෙලිගේ බාසිලෝනා DNF එක, ඒ වගේම ලැන්ඩෝගේ මොනකෝ DNF එක මේවට උදාහරණ විදිහට ගන්න පුළුවන්. ඉතින් දැන් අපිට Mercedesලාගෙන් අහන්න ලැබෙනවා මේ වෙච්ච DNF වලට හේතුව වෙලා තියෙන්නේ Mercedes engine එකේ battery pack එක කියලා. මේ වෙච්චම DNF එකේදී මේ battery pack එක overheat වෙලා හෝ ඒකේ තියෙන safety mechanism එක trigger වෙලා තමයි car එකේ power system එක down වෙලා තියෙන්නේ. දැනට යන කටකතාවල හැටියට Mercedesලා එයාලගේ drivers-ලාට ඉයල් තියෙනවා. ඔයාගේ ඉස්සරහින් යන car එක ගොඩක් ළඟින් follow කරන්න එපා. ඒ වගේම ඔයාගේ engine එක overheat වෙනවා නම් ඒක manage කරගන්න ඕනේ කරන like වගේ දේවල් කරන්න කියලා. Mercedesලා මෙතනදී මුණ පාන තව ප්‍රශ්නයක් තමයි ජෝර්ජ් රසල්ට කැනඩාවලදී යාගේ win එක නැති කරපු battery pack එක මෙයාලට air freight tag කරහා UK වලට ගෙන්න ගන්න පුළුවන් කමක් නැති එක. airplanes වල defective batteries ප්‍රහාණය කරන්න තහනම් හින්දා තමයි යාලට මේ ප්‍රශ්නෙට මේ වෙද්දි මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. ඉතින් මේ හේතු හින්දා Mercedesලාට පුළුවන් කමක් වෙලා තිබෙන්නේ නැහැ මේ battery overheat issue එකට බලපාන core issue එක හොයාගන්න. කොහොම වුණත් කිමීගේ බාසිලෝනා DNF එකත් එක්ක මම හිතනවා Mercedes වලට පුළුවන් වෙලා තියෙනවා මේ battery pack එක එයාලගේ factory එකකින් ගිහිල්ලා මේකේ issue එක ගැන හොයන එක පටන් ගන්න. ඉතින් මේ ප්‍රශ්නෙට විසඳුමක් ඉක්මනට හොයාගත්තේ නැත්නම් මම හිතනවා Mercedes වලට මේ යුරෝපියන් ලීග් එකේදී ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියලා. මොකද යුරෝප වල මේ වෙද්දි සමයක තමයි තියෙන්නේ. මේ සමයකේ යුරෝප වල ඉතිහාසයේ වාර්තා වෙච්ච වැඩිම උෂ්ණත්වය සමහර තැන් වලින් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. Mercedesලා මේ ප්‍රශ්නෙට ඉක්මනට විසඳුමක් හොයාගත්තේ නැති වුණොත් Mercedes engine පාවිච්චි කරන cars වල DNF ඒ වගේම තව ප්‍රශ්න අපිට ඉක්මනටම බලා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ වගේම තවත් වීඩියෝ එකක් හම්බ වෙනකල් ඔයාලා හැමෝටම goodbye.